ඉතින් කට්ටිය මොකද වෙන්නේ? ලිල් රෝමේ එන ප්‍රශ්න කට්ටිය එක එක කතන්දර කියනවා. දැන් මට කොල්ලෙක් කිව්වා ඉසි ඔබ මොනවාද මේ මට රත්මලානට එන්න කියලා. තනියම එන්න කියලා ස්ක්‍රීන්ෂොට් උත් තියෙනවා. මම පැය දෙකක් හිටියා හුත්තෝ. පැය දෙකක් හිටියා. පැය දෙකට උඹේ විසිලුත් නෑ බල්ටිත් නෑ. උඹ මං යනකන් ඉඳලා ඉවරලා උඹ මට මගේ ෆෝන් එක බැටරිලා ඔෆ් වෙලා උඹ කියනවා මොනවාද බම් මේව කියලා. මම ගෙදර ඇවිල්ලා මට උඹලා ලයිව් දාලා උඹලා කැරි ආතල්නේ උඹලා අරන් තියන්නේ උත්තෝ. උඹලා රෝමෙන් කොහොම ආතල් ගන්නවද උත්තෝ? උඹ මේ ඔක්කොටම ඉස්සෙල්ලා පොන්න වැඩ කරන එක නවත්තපන්. ඔන්න වැඩ. ගෑණියෙක්ට කෝල් ගත්තාම ගෙදර ගෑණිට කෝල් එක අරන් උඹ මගේ ගෑණිට කියනවා මගේ අතපය කඩනවා කියලා. මොකෙද්ද උත්තෝම ගෝද කැරියෙක් නේ මූණට ගියපන්කෝ. තනියම ආවේ උඹ බජාර් පිටින් උඹට හැබ්බට කෙරලා යන්න නෙමෙයි උඹ එක්ක කතා කරන්න. උඹ මේ පැය දෙකක් තිස්සේ උඹ බජාරයක් එවල උත්තෝ මට ගන්න. මොකෙද්ද උත්තෝ මම ආවනම් ඔහෙට උඹ මෙහෙට ඇවිල්ලා උඹ ලයිව් එකක් දාපන්. එන්නේ ඒකනේ කැරි ගැම්ම. මම ඔහෙට ඇවිල්ලානේ උත්තෝ උඹලා ලයිව් දාලා තියන්නේ. ලැජ්ජ කරන්න එපා උත්තෝ. රත්මලානටත් රත්මලානට ආවේ මම මීගමුයි දන්නේ මේ උඹලට එන්න කියලා මේ දෙල්ලන් දැම්මේ. මම ඒ ඇවිල්ලා මම කැලණි ගඟත් පැන්නට පස්සේ තමයි උඹලා මේ ආය මට කෝල් කරලා තිබ්බේ. මොක්කුද බං උඹලා කොක්කු මේ අනිකා කේමක් මේ උඹේ අර ඉස්නුගේ කලිසම ගිහිල්ලා දුන්නාද? ඔය අලුත් කිට් එක අලුත් වීඩියෝ එකේ තියෙන්නේ. ඒ අලුත් කිට් එක මතක් කරලා එකත් ඉල්ලගත්තු එකාටම ගිහිල්ලා දියන් අල්ල ගොයියා ඔය. කෝ ආවේනික එක. උට සිංහල උගන්නපන් උඹලා දෙන්න චක්කරේ 4 වරක් චක්කරේ පුරුදු වෙයන්. හරිද? කැරි ලයින් අල්ලන් දෙන්න එපා. මාත් මීගමුවේ තමයි. මට වීසා තියෙනවා උත් ඕන දැනක උඹලා කිව්වත් නැතත් මම රත්මලානට එනවා. එනවා හෙටත් එනවා අනිද්දත් එනවා. නවත්තන්න බෑ හුත්තෝ පකෙට්ටවත්. හරිද? උඹලා මම කෝල් කරද්දි වරෙන් උඹලා මේ පැය දෙක තුන ගිහලා පුක දෙන කතා කියන්න එපා කැරියෝ. හරිද? මටත් පයිය නගිනවා. මටත් වීසා තියෙනවා. පෙකිනි වෙල කැපුවේ ලංකාවේ. ඇම්බරෙන්නේ නැහැ හුත්තෝ කාටවත් රෝමේ. හරිද? මතක තියාගනින්. හරිද? උඹලා කියපු තැන් වලට ආවා. ඉල්නොයිස් ස්ටුඩියෝ එකට ආවා. උඹලා මොනවද කිව්වේ? උඹලා එතකොට පැක් ගාලා උඹලා නිකන් බොරුවට කයි චාණ්ඩු පාර දාලා නිකන් මේ පයියයි පක ඕන්නේ නැහැ. උඹලා බොරු සද්ද. හරිද? මට නම් අදාළත් නැහැ. හැබැයි උඹලගේ අරුණ මරු මචං කවුද මේ ආවේනිකයා? ඌ වචනයක් හොයාගත්තොත් දුවනවා. ආවේනිකයි කිව්වා ලංකාව වටේම දිව්වා. අදාළ නැහැ කිව්වා ලංකාව වටේම දිව්වා. අදාළ නැහැ නෙමෙයි උන් ඇඳලා නැහැ. ආවේනිකයි නෙමෙයි ආවේ ටිකයි. අනේ උඹලා හුකයි පානුයි ලුකයි උඹලා ගැන දුකයි. හරිද? උඹලාට හුත්තෝ ගැව්වෑගේ තනි රයිමෙන් කල්ලියම කඩාගෙන වැටෙන්න උඹයි මායි දන්න පක. හරිද? උඹලා රැපෙන් ගේමෙන් රෝමෙන් නැත්තම් උඹලා ඔක්කොම එකට තියලා මං කියනවා ආමෙන්. හරිද? හුකෝ ගන්න එපා කැරි බල්ල ඔක්කොටම කියන්නේ ගේමක් තියනවා නම් ලස්සනට කතා කරලා වර උඹ මට තනියම එන්න කියලා. උඹ කියනවා රත්මලානට වරෙන් බ්‍රෝ තනියම මම එන්නේ තනියම. උඹ යම කියලා මොනවාද බං උඹ අර ලයිව් එක කියන්නේ මම මේ අපේ චණ්ඩි බණ්ඩි ටික තියකෝ මම මාමලගේ ගාවට ආවේ රත්මලානට. උඹ එක්ක ගහ ගන්න ආව නම් ඕමනේ මේ උත්තෝ මම එන්නේ. උඹලා කුඩු කරන්න බලන් මම එන්නේ. ඇම්බරෙන් නෑ උත්තෝ රෝමේ. කියන්න දේවල් ගොඩක් තියෙනවා උඹලට මේ කෙටියෙන් කිව්වේ අන්තිමට උඹලාගේ ලයිව් වල උඹලා ඇප දාන්න එපා. BNA රුවියා KG ප්‍රසා ඩ්‍රිල් ටීම් LWA පදනමට ණයයි නේ බං උඹලා සින්දු කරන්න කියලා සල්ලි අරන් මොනවාද බං කයි චාණ්ඩු වැඩ වටේටම පොලු දානවා දඩ දානවා. අඩෝ මෙයා බං අපිට උඹලා හොයාගන්න ලේසි. අපි වාහනවල යද්දි උඹලා හොයන්න තියෙන බස් හෝල්ට් වල. උඹලා ඉන්නේ බස් හෝල්ට් වල යන්නේ බස් වලනේ. පරිස්සමෙන් යමන්. උඹලට මේ අතපය මේ චණ්ඩි පගේටෝක් නෙමේ. උඹලා මේ මොනවාද බර ආවේනික කොට උට මචං සුපිරි නම බං ආවේනික කොට. මරු නමක් බං. ඒ වගේ නමක් මචං ගායතින් රැප් ශේත්‍රේ කාටවත් නැහැ. ඌ කවුද ඌ රකීම්ව දන්නවගෙන ඌ හකීම්ව දන්නවත් දන්නේ නැහැ. අනේ යමල්ලා බං යන්න උඹලත් එක්ක මේ කියන රැප් ලැජ්ජ කරන්න බෑ උත්තෝ. 44 කල්ලියක් කියලා චක්කරේ දන්නේ නැහැ සිංහල දන්නේ නැහැ. මොනවාද බම් මේ කියන කතා ස්ක්‍රීන්ෂොට් මම දාලා තිබ්බනේ උඹලා කතා කරපු වෙලාවලුයි. මං උඹලට කතා කරපු වෙලාවලුයි උඹ දාපු මැසේජ්සුයි. බං ඉසි මොනවාද බං උඹ ඉස්සර කියන්නේ? බ්‍රෝ අපි මේ ප්‍රශ්න අමතක කරමු බ්‍රෝ. තද බ්‍රෝ
අපි මේ ඔක්කොම ප්‍රශ්න අමතක කරලා අපි එකට ට්‍රැක්ස් කරමු. අපි ඔයාලගේ ට්‍රැක්ස් ෂෙයා කරන්නම්. ලැජ්ජ කරන්න එපා ඩෝ, ලැජ්ජ කරන්න එපා. මෙතනින් එහා මට උඹලට දෙයක් කියන්නත් නැහැ. උඹලට මම ඩිස් එකක් ගහනවා. උඹලට ගහනවා මම ඩිස් එකක්. මං අද වෙනකන් උඹලා කියන්නේ ලංකාවේ පළවෙනි ඩිස් එක ගැහුවේ උඹලා කියලානේ. තාම ලංකාවේ පළවෙනි ඩිස් එක ගැහුවේ නැහැ. ගහන්නේ පළවෙනි ඩිස් එක ලංකාවේ මම. එළනේ මේකත් ඔය කියන්නේ පාතාලේ අර තාලේ ඒ තාලේ මේ තාලේ අපිත් සෙට් වෙන්නේ ඒත්තු කාලේ. ඔය කියන තාලවල පේජ් තියෙනවනේ. ඔය පේජ් වලින් උන්ගෙත් ඔය පබ්ලිසිටි එක දෙනවා වගේ මේකත් උස්සපන්. මේ වීඩියෝ එකත් උස්සලා දාපන් ඔය පේජ් වල. කල්ලියයි අර පල්ලියයි මේකයි ඔක්කොම අල්ලා බලා ගන්න. උඹලට නහය හොටුනේ ඕන. නහය හොටු නම් ගහගෙන ඉඳපන් ගොටු. හරිද? පෙරලන්න එපා පිටු. මට අදාළ නැහැ කාවත්. කෙලෝනවා එලෝ හිටු කියලා. හරිද? එහෙනම් මම බායි කියනවා ලිල් රෝමේ. හරිද? ඇම්බරෙන්නේ නැහැ කොතනවත්. ආය ගමට මිනිහෙක් ආවොත් ඔය වගේ චණ්ඩි හොය ඇම්බරෙන්න එපා හුත්තු. අපේ ගමට ඇවිල්ලා කෝල් එකක් ගහලා බලපන්කෝ. පැය කාලක් විනාඩි 20ක් යන ඉස්සලා ඉන්න තැනක් හොයාගෙන එන. උඹලා මේ මං ගියාට පස්සේ කයි චාණ්ඩු ටෝක් දානවා. ලැජ්ජයි බං ලැජ්ජයි. ඕම කරන්න එපා. ඔයිට වැඩිය මචං ගල් කිස්සේ රත්මලානේ හොඳ කරා ඩයල් ඉන්නේ. උඹලා මේ මිනිස්සුන්ටත් ලැජ්ජ කරනවනේ. මොනවාද බම් මේ ලැජ්ජයි හුත්තු ලැජ්ජයි. ඉතින් මේ ඔය ප්‍රශ්න වැඩකුත් නැහැ. කට්ටියගේ මොනවාද අදහස් එකෙන්ම ප්‍රභා ඉන්නවා. උන්ගේ ඉන්නේ රැලයි මගේ ඉන්නේ එකයි. ඒක ඇති ඔය රැලටම ගන්න. අනිවාර්යෙන් ඩිස් කරන්න ඕනේ නෑ බං. මුන්ට මෙච්චර කල් කිස් කරේ. ඩිස් කෙරුවොත් මුන් ඉන්නේ මුන්ට මේ ස්ටේටස් එකක් දෙයක් දාලා මේ මුන්ගේ බොක්ක වුණු වෙලා මුන් මේ රජ ටෝක් දෙනවා. ඔව් ඒ පැත්තේ නෙමෙයි කොයි පැත්තේවත් එන්නේ නැහැ. මුන් ස්ටුඩියෝ එකෙන් එළියට බෑලත් නැහැ. මම මේ කෝල් කරලා පැය දෙකක් යනකම් මම ඉන්නද බං. මුන් එනකම් මේ රත්මලානට වෙලා අපේ මාමලා බලනවා මේ මූ මොකද මේ එතකොට මෙච්චර ලයින් අරකයි මේකයි කියලා. ලැජ්ජ නැති වැඩ. අලගොයියා වගේ කිට්ටයක් ගාගෙන අනේ මන් දන්නේ නැහැ ඉතින්. දත නැති දෙයියයි මට සල්ලි විසි කරලා ගහනවලු. දත නැති දෙයියෝ සල්ලි විසි කරලා ගහන්න එපා. ඔයා සල්ලි කීයක් හරි විසි කරලා දත දාගන්න. දත දාගත්තා නම් ඔයා දත ඇති දෙයියෝ. දැනට දත නැති දෙයියෝ. අනිවාර්යෙන් වටිනවා. මොනවාද මම ඇදෙනවා. මම 7ට විතර මම ලයිව් වෙන්න ගියේ. මොකද ඔය කට්ටිය මේ සතුටු වෙනවනේ. කට්ටිය අර වීඩියෝස් බල කල්ලි අර මේ වීඩියෝස් බල සතුටු වෙනවා. දැන් මේක බලලා කට්ටිය වකුටු වෙනවා. බල්ලෝ වගේ සමහරු නකුටු වෙනවා. ඒ හින්දා මටත් ඔය කක්කුට්ටෝ වගේ ඇදේට යන උන්ට පද කියලා දෙන්න පුළුවන්. පේලි උන් අල්ලලා දාලා වහන්න පුළුවන් ගෝණි පිටින්. වැඩක් නැහැ ඕවා කරලා. එකෙන්ම ආවේනික කොටාව අමතක කරන්නේ නැහැ. මම නම් පට්ටාසයි ඩයල් එකට සිංහල පන්තියකට අරන් යන්න ඕන. ඌ අනිත් තුංග ගණන් පන්තියට අරන් යන්න ඕන. 4 වරක් චක්කරේ 4 වරක් 11 වරක් 4ද මොනවාද මන් දන්නේ. ඊළඟ ට්‍රැක් එක ගන්න කියනවා 11 වරක් 10 11 වරක් 20. මුන්ට 4 වරක් චක්කරේ පුළුවන්ද දන්නේ නැහැ හැබැයි. මෙලෝ රාක්දෑයකෝ මම මේ උන්ගේ ගමට ගිහිල්ලා මම මේ උන්ට කතා කරලා උන් ලයිව් දානවා. අම්මට හිකේ මුන් පොඩි එකෙක්ටවත් කනේ පාරක්වත් ගහලා නැති උන්ද කොහෙද? නැත්තම් නිකන් මේ ගමට ගිහිල්ලා කෝල් එකක් දාපුවාට අම්මට ලයිව් ඇවිල්ලා අඩ එම්බෙනා ඔට්ටුදා පේනා කුඩුදා ආයෙ සෙට්ටුනොත් දෙන්නේ මූණ කුඩු වෙන්න අට වෙන්න පක වෙන්න. ලැජ්ජාවේ බෑඩෝ ලැජ්ජාවේ බෑ. මට නම් hina යනවා පුකෙන්. එල ඔය මේ පේජස් වල ඇඩ්මින්ලා අරේ මෙහෙත් මේවා බලනවා නම් ඇඩ්මින්ලාත් ඉන්නවා නම් අරුන්ගේව ෂෙයා කරනවා වගේ මේකත් ෂෙයා කරපන්. මේවත් බලන්නවා ලංකාවේ මිනිස්සු. අනිවාර්යෙන් ආවේනික කොටා දත නැති දෙයියා අලගොවියා මරු සෙට් එක 44 කල්ලිය වුණාට ඒකේ ඉන්නේ 3යි. 10ක් ගැන කතා කරුවොත් 9කට ණයයි. වැඩක් නෑ. ඒකෙන් ඉතින් මේ කට්ටිය ආතල් එකේ ඉන්න මම එන්නේ හිටිය 4ට විතර මේ ලයිව් එකක් වැඩ වගේක් තියෙනවා. අපිට නම් ඉතින් ওই මියුසික් වැඩ ආරව මේව නෑ. අපි එන ආටිස්ට්ලා නෙමෙයිනේ කොෂ් ආටිස්ට්ලා.
ගේනයින් නෙමෙයි දැන් උට දෙන්න වෙන්නේ සේලයින්. අයියෝ ආවේ නිකයිලු. මේ ඉසි උඹ මොකද බං ඉසි එදා ඒක රාශියකට ආවා ඇවිල්ලා පදනමේ උන්ටත් හොරෙන් අපිටත් හොරෙන් ස්ටේජ් එක පිටිපස්සේ ගියේ ඉන්විටේෂන් නැතුව ඒක රාශි ස්ටේජ් එකට නැගලා දැන් අතින් ටිකට් දාගෙන ඩුබයි යන්න යනවා ඩුබයි වල ෂෝ එකට අතින් ටිකට් දාන් යනවා ලැජ්ජයිනේ අයිසේ ඔය වගේ වැඩ කරන්න එපා කයි චාණ්ඩු වැඩ උඹලා අර ස්මෝකියෝටත් මඩ ගහලා ඌවත් කපලා ඌවත් එලෝ ගත්තා මොනවාද බං උඹලා මේ කරන කැත වැඩ ඒකනේ පට්ට සීන් එක මේ මම මචං මේ කමෙන්ට් වගේක් දදා හිටියා කෙල්ලෙක් මචං ඒ කමෙන්ට් වලට ලයික් දාගෙන ගිහිල්ලා අම්මට සිරි අර අලගොවියා කේමැක් මචං කෙල්ලට මැසේජ් එකක් දාලා ඒ නංගි ඔයාට ප්‍රශ්නයක්ද ඔයා මොකද අර ගෑනුන්ට තමයි මුන් මේ ටෝක් දාන්නේ මුන් ඊට පස්සේ අපි ගියාට පස්සේ අපි ගමෙන් ගියාට පස්සේ මුල්ලයි දාන ඒ අඩු උඹ කොහෙද ඉන්නේ උඹ කැරියද ඊයා බං ඊයා ලැජ්ජයි මේ ලැජ්ජාවට මම තියනවා බං හරිද ආදල් කෝටියයි හරිද මේ ලයිව් එක ආය හරි බලපල්ලා උඹලටත් ආදල් කෝටියයි කට්ටියට මොන හරි අහන්න ප්‍රශ්න තියෙනවනේ ගියා මම දෙන්නම් ඔක්කොටම උත්තර හම්බුණාද ඔක්කොටම උත්තර හම්බුණාද බලමු මීගමුවට ඇවිල්ලා උන් ඔය වගේ ටෝක් එකක් දායිද කියලා උන් මීගමුවට ඇවිල්ලා අම්මට ප්‍රභාවේ මම ඉන්නේ මෙතන වරෙන් මම නම් පැය කාලේ විනාඩි 20න් එනවා මුන් තමයි එකපාරක් අම්මෝ ඉසීගුවා උඹ කොහෙද ඉන්නේ පෙරියමුල්ලට වරෙන් පෙරියමුල්ලට හිටියෙත් පෙරියමුල්ලටලා හිටියා මම CID එකෙන් අරන් ඉන්නේ පකේ චණ්ඩි යකෝ උඹලා ඒ වගේ කෙරුවා නම් වැඩ උඹලා මෙතන වහගනවා අපි ඒවට ලයිව් දැම්මද බං ප්‍රයිවට් මැසේජ් එකක් ප්‍රයිවට් ඉවර කරපන් හරිද උඹලා ලයිව් නම් ගෙනාවේ මාත් ලයිව් වෙන්නම් කතා ඕන්නම් කතා කියන්නම් 44 වැඩම්ම නෑඩෝ උඹලා ඉන්නේ උඩ කිව්වට උඹලා ඉන්නේ උඩ බලන් මොකද උඹලටත් උඩින් දැන් ඉන්නේ අපි හරිද උඹලා 2007 ඉඳන් රැප් කරන්න ඇති උඹලා ගහපු ගේම අවුරුද්දයි හුත්තෝ ගැහුවේ අවුරුද්දෙන් ගෙනාවේ කවුද ප්‍රභා අරින්නේ නැහැ ගේම කෑල්ලෙන් කෑල්ල ගියත් හරිද තව අවුරුද්දක් හිටියොත් උඹලා හොයන්නත් නෑ බං එක රයිම් එකෙන් ගහන්නේ 3-4 දෙනාම ඇදන් වැටෙන්න උඹලට අර ස්මෝකියෝ ගණින් කල්ලියට ස්මෝකියෝ නැතුව උඹලට ගමනකුත් නෑ උඹලා උට ගහපු මඩ ඌ අර යෝයෝ පාටි එක කරලා උට ගහපු මඩ උඹලා LW එකට ගහපු මඩ KG ප්‍රසාඩ අර සමාජ ෂෝ එක කරමු කියලා ගෙන්නගෙන ඌවත් අමාරුවේ දාන්න හදලා ඌ මොලකාරයා ඌ ඒ අතින් ගේම ගහලා ඌ උඹලගෙන් ලෙස්සලා ගිහලා ඌගේ ගේම ගහගෙන යනවා උඹලගේ මේ කයි චාණ්ඩු වැඩනිය අප කාඩ් දාන්න එපා පදනම අපි ආදරෙයි KG ආදරෙයි කිය පඩ දාන්න එපා ඇත්ත කතා කරන්නයි බිමීද ගන්නයි ඇම්බරෙන්න ඕනේ හැමදාම ඇත්ත කතා කරේ වැරද්ද දැක්කොත් වැරද්ද කතා කරේ ඒ හින්දා මම යන්නම් ආය කට අරින්න තියන්න එපා ආය ඔයාලත් කට ඇරියොත් ලංකාවේ පළවෙනි ඩිස් එක ඒක මං ගහනවා එහෙනම් by the way bye lil romen ප්‍රභා ආදරේ ඔන්න කිව්වා ඊයේ විච්ච සිද්ධිය කෙටියෙන්ම හරි ස්ක්‍රීන්ෂොට් එක මම ස්ටේටස් එක දාලා තියෙනවා මේ එන්න මම අතින් පයින් ගහගමු ඔයා මෙහෙමයි කියලා ඊට පස්සේ යා ලයිව් එකේ දාලා තිනවා මම චණ්ඩි එක්කව ගෙරුවා මෙහෙමයි මේ 3 wheel එකේ එන්න සල්ලිත් සමහර විට එක්කව ගෙරුවක් දන්නේ නැහැ මම ඉන්න තැනට එන්න පැය දෙකක් විතර ගිහිල්ලා එතකොට අර කෝල් රෙකෝඩ්ස් වල ටයිම් ස්ක්‍රීන්ෂොට් වල ඔයාලට බලාගත්තා නම් මොලේ දින මිනිස්සුන්ට තේරෙනවා මුම් මේ කයි ජාණ්ඩුව පොඩි එකෙක්ට කනේ පාරක්වත් ගාලා නැති උන්ද කොහෙද අපි නම් කොහොමත් පොඩි උන්ට ගන්නෑනේ පව් ඉතින් එල මේ මම යනවා ওই වැඩකට නැති උන් ගැන කතා කරලා වැඩකුත් නැහැ මුන්ට කියන්න ඕන මේ ගල් කිස්සේ පොලට ගිහිල්ලා චීත්ත 4ක් ගන්න කියලා එකක් අලගොවියට එකක් දත නැති දෙයියට එකක් මේ මොන කොටාද කමෙන්ට් එකක් ගහපන් මට මතක නැහැ ආවේනික කොට එකක් ආවේනික කොටාට අනිත් එක උන්ගේ කැමරාවල් එකයි ඉන්නේ උන් ඔය කියවද්දි උට මතක් කරලා වම්බොටු කරල් 4ක් අරගන්න කියනවා එක එකාට තියලා ඇනගන්න